second. හොඳයි ආයිබෝන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම පුරුදු විදිහටම අපි එකතු වෙලා ඉන්නේ නාමල් බාලසූරිය Facebook page එකෙන් කරන වීඩියෝ පාඩම් මාලාවත් එක්ක අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් වටින වැදගත් දෙයක්. ඔයාගේ ෆෝන් එකේ නැති වෙච්ච ඩිලීට් වෙච්ච ගොඩක් දේවල් ආපහු ගන්න පුළුවන් එක ඇප් එකක් ගැන තමයි අපි අද කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ඇප් එක මොකක්ද කියලා. යන්න Play Store එකට ගිහලා මෙන්න මෙතන සර්ච් කරන තැන ගහන්න GT recovery කියලා. ඔයාලට පේනද මම ගහලා තියෙනවා GT recovery තමයි ඇප් එක. මේ උඩ තියෙනවා ඔන්න කිඹුල් හුණෙක්කින් එකක්. ඒක ගන්න. ඒක ඉන්ස්ටෝල් කරගන්න. හොඳයි ඒක ඉන්ස්ටෝල් වෙන අතරතුරේ අපි ගිහලා මොනවා හරි තියෙන ඒවා ටිකක් ඩිලීට් කරලා එමු. මැසේජස් තියෙනවා. ඔන්න messages මම delete කරන්න යන්නේ. select all done delete. ඔන්න ඔක්කොම delete වුණා. මම හිතන්නේ ඔයාලා දකින්න නැති. ඒ වගේම contacts උනත් ඕන එකක් කැමති එකක් delete කරන්න පුළුවන්. delete කරන්න පුළුවන් කියලා නම් ඉතින් හැමෝම දන්නවනේ. අපෝ ගන්න තමයි කියලා දෙන්නේ යන්නේ. ඔන්න GT recovery open කරගන්න අපි download කරලා install කරගත්ත app එක මේ විදිහට. ඒ වගේම තවත් දෙයක් තියෙනවා කියන්න. මේකට root access අනිවාර්යයෙන්ම අවශ්‍යයි. root කරගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න. තාමත් root කරගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් root කරන විදිහ බලා ගන්න www.namalbalsuriya.com වෙබ් අඩවියේ. එතන තියෙනවා root කිරීමෙන් ඇති වෙන වාසිය. root කරනවා කියන්නේ මොකද්ද? මේ හැම දෙයක් ගැනම සම්පූර්ණ විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම කෙනෙක් කම්පියුටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව root කරනවා නම් එයාට පුළුවන් King Root කියන app එක පාවිච්චි කරලා එයාගේ ෆෝන් එක root කරගන්න. ඉස්සරහදී කියලා දෙන්නම් root කරපු ෆෝන් කොහොමද unroot කරන්නේ කියලාත්. අපි දැනට මේ app එක ගැන කතා කරමු. recovery photos තියෙනවා, recovery SMS තියෙනවා, recovery contacts තියෙනවා, recovery TXT තියෙනවා, recovery Wi-Fi තියෙනවා, recovery WhatsApp, GT Trust කියන එක ගැන වෙනම කියලා දෙන්නම් මම ඔයාලට අවසානයේදී. recovery call logs තියෙනවා, recovery messengers තියෙනවා, recover kick තියෙනවා. මෙන්න මේ විදිහේ features 10ක් ඔයාලට දීලා තිනවා මේ app එකේ. 100%ක්ම මේ application එක free තියෙන්නේ. මේකේ ගන්න පුළුවන් දේවල්, recovery කරන්න පුළුවන් දේවල් මේ හැම දෙයක්ම 100%ක් free දෙන්නේ. එහෙමනම් හැම දෙයක් ගැනම කියලා දෙන්න යන්නේ නැහැ මම දේවල් කීපයක් ගැන කියලා දෙන්නම්. මොකද හේතුව හැම දෙයක් ගැනම කියලා දෙන්නේ නැත්තේ මෙතන තියෙන මේ 10ම එකම විදිහට තමයි කරන්න තියෙන්නේ. මම එක දෙයක් කරත් ඒ දෙයම තමයි අනිත් දේවල් වලත් කරන්න තියෙන්නේ. recover photo තියෙනවා. recover photo එකෙන් වෙන්නේ ඔයාගේ delete වෙච්ච photos ආපහු ගන්න පුළුවන් හැකියාව තියෙනවා එතනදී. ඊගාව recover SMS delete වෙච්ච ඒවා ඔයාගේ delete කරපු ඒවා ආපහු ගන්න පුළුවන්. recover contacts තියෙනවා. contacts delete වෙච්ච ඒවා ගන්න පුළුවන්. TXT තියෙනවා. barcode reader වගේ ඒ වගේ දේවල් ගන්න පුළුවන් ආපහු. recover Wi-Fi තියෙනවා. ඔයා කලින් යාළුවෙක්ගේ save කරගත්ත password එකකට එක ආපහු ඔයාලට connect කරගන්න අවශ්‍ය වෙච්ච දවසක එයා වෙනස් කරලා නොතිබුණොත් ඔයාලට පුළුවන් මේ password එක recovery කරගන්න. ඒ වගේම WhatsApp තියෙනවා. ඔයාලා දන්නවා WhatsApp අපි message ගන්න chat room එකක් වගේ එකක්. සමාජ ජාලයක්. එතන ඔයා යවපු message සහ ඔයාලට ආපු message recovery කරන්න පුළුවන්. GT Trust කියලා කියන එක මම කිව්වා අන්තිමට කියලා දෙනවා. recovery call logs තියෙනවා. ඔයාලට ආපු call, ඔයාගෙන් ගියපු call, ඔයාලට miss call ආපු ඒවා ඒ ඔක්කොම recover කරන්න පුළුවන්. ආපහු ගන්න පුළුවන්. ඊගාව recover messenger තියෙනවා. messenger වලත් ඔයාගේ conversation recover කරන්න පුළුවන්. kick කියන්නේ ඒ වගේම එකක් තමයි. kick වලටත් මේ පහසුකම ගන්න පුළුවන් මෙතනදී. GT Trust කියලා කියන්නේ පරිගණක පාවිච්චි කරන කෙනෙක් නම් එයා දැනටවත් දන්නේ නැත රීසයිකල් බින් කියලා එකක් තියෙනවා. ඒ රීසයිකල් බින් එකේ වෙන කාර්යය තමයි සිද්ධ වෙන්නේ. මෙතන GT Trust කියන එක මේ app එකේ option එකක් නෙමෙයි. ඒකට වෙනම application download කරගන්න ඕනේ. මෙතනට ගියාට පස්සේ එයාට ඒක download කරගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම ආයෙමත් මතක් කරනවා අනිවාර්ය root access අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි බලමු මම දැන් delete කරපු SMS ටික අපව ගන්න කොහොමද කියලා. delete SMS කියන එක අපි මේක ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති යටින් start new scan කියලා තියෙනවා. මම මේක touch කරාට පස්සේ ඔන්න මට scan වෙන්න පටන් ගන්නවා. scan වෙන්න පටන් ගන්නකොට
ඔන්න ග්‍රෑන්ඩ් කරන්න අහනවා සුපර් පර්මිෂන් එක. ඒ කියන්නේ ඔයා රූට් කරලා තියෙනවා ඔයාලට මෙහෙම එකක් එනවා. ඔයාලට තියෙන ග්‍රෑන්ඩ් කියන එක තෝරන්න විතරයි. ඒ කියන්නේ ඔයාගේ ඇක්සස් ඉල්ලන්නේ මේ දේ කරන්නද එපාද කියලා. ඒකට ඇක්සස් එක දෙන්න නම් ග්‍රෑන්ඩ් කරන්න ඕනේ. ඔන්න මැසේජ් 26ක් කන්වර්සේෂන් 26ක් ඇවිල්ලා තියෙනවා. SMS 26ක්. මෙතනදී අපිට පුළුවන් ඔයාගේ contacts numbers එක වැටෙනවා. අපිට recover කරන්න කලින් බලන්න පුළුවන්. recover කරන්න ඕන එකක්ද ඕන නැති එකක්ද කියලා. අපිට එහෙම සිලෙක්ට් කරලා recover කිරීමේ හැකියාවකුත් තියෙනවා. මම දැනට ස්කෑන් වෙන්න කලින් ස්කෑන් එක use කරන්න. ස්කෑන් එක use කළා මේ ස්කෑන් වෙච්ච දේවල් ටික ඔයාලට පෙන්නන්න. ඔයාලට පුළුවන් කැමති නම් එකින් එක මේ දේ කරන්නත් මේ විදිහට සිලෙක්ට් කරලා නැත්නම් මෙතනින් all select දාලා recover කරන්නත් පුළුවන්. එතකොට ඔයාගේ message එකක් එනවා ඔයාලට change messaging app කියලා. ඒක okay කරන්න. ඊගාවට තවත් message එකක් එනවා. ඒකත් okay කරන්න. share it අවශ්‍ය නැහැ. ඔයා view the result එකට යන්න. එතකොට ඔයාගේ inbox එක මේ විදිහට open වෙනවා. ඔයාලා කලින් දැක්කම ඔක්කොම messages delete කරා. ඒ messages ඔක්කොම මට ආපහු ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන විතරක් නෙමෙයි ඇවිල්ලා තියෙනවා කියලාත් පෙන්නනවා. ඒ වගේම messengers උත් එහෙම තමයි. call logs උත් එහෙම තමයි. මේ හැම දෙයක්ම මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම අපේ YouTube channel එකත් එක්ක subscribe කරන්න මතක ඇතුව. මොකද ලංකාවේ තාක්ෂණික YouTube පිටු අතරින් දිනපතා upload වෙන එකම වීඩියෝ channel එකත් නාමල් බාලසූරිය YouTube පිටුවම තමයි. ඒ වගේම ඔයාලට පුළුවන් social media හරහා මාව follow කරන්න. ඕනම තැනක type කරන්න තියෙන්නේ නාමල් බාලසූරිය කියන නම විතරයි. එහෙමනම් ගිහින් එනතුරු ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. තාක්ෂණික පිරුණු හෙට දවසක් වේවා කියලා. පුරුදු විදිහට මම නාමල් බාලසූරිය. මම delete කරන්න යන්නේ. select all done delete. ඔන්න ඔක්කොම delete වුණා. මම හිතන්නේ ඔයාලා දකින්න නැති. ඒ වගේම contacts උනත් ඕන එකක් කැමති එකක් delete කරන්න පුළුවන්. delete කරන්න පුළුවන් කියලා නම් ඉතින් හැමෝම දන්නවනේ. අපෝ ගන්න තමයි කියලා දෙන්නේ යන්නේ. ඔන්න GT recovery open කරගන්න අපි download කරලා install කරගත්ත app එක මේ විදිහට. ඒ වගේම තවත් දෙයක් තියෙනවා කියන්න. මේකට root access අනිවාර්යයෙන්ම අවශ්‍යයි. root කරගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න. තාමත් root කරගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් root කරන විදිහ බලා ගන්න www.namalbalsuriya.com වෙබ් අඩවියේ. එතන තියෙනවා root කිරීමෙන් ඇති වෙන වාසිය. root කරනවා කියන්නේ මොකද්ද? මේ හැම දෙයක් ගැන සම්පූර්ණ විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම කෙනෙක් කම්පියුටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව root කරනවා නම් එයාට පුළුවන් King Root කියන app එක පාවිච්චි කරලා එයාගේ phone එක root කරගන්න. ඉස්සරහදී කියලා දෙන්නම් root කරපු phone කොහොමද unroot කරන්නේ කියලාත්. අපි දැනට මේ app එක ගැන කතා කරමු. recovery photos තියෙනවා, recovery SMS තියෙනවා, recovery contacts තියෙනවා, recovery TXT තියෙනවා, recovery Wi-Fi තියෙනවා, recovery WhatsApp, GT Trust කියන එක ගැන වෙනම කියලා දෙන්නම් මම ඔයාලට අවසානයේදී. recovery call logs තියෙනවා, recovery messengers තියෙනවා, recover kick තියෙනවා. මෙන්න මේ විදිහේ features 10ක් ඔයාලට දීලා තිනවා මේ app එකෙන්. 100%ක්ම මේ application එක free තියෙන්නේ. මේකේ ගන්න පුළුවන් දේවල්, recovery කරන්න පුළුවන් දේවල් මේ හැම දෙයක්ම 100%ක් free දෙන්නේ. එහෙමනම් හැම දෙයක් ගැනම කියලා දෙන්න යන්නේ නැහැ මම දේවල් කීපයක් ගැන කියලා දෙන්නම්. මොකද හේතුව හැම දෙයක් ගැනම කියලා දෙන්නේ නැත්තේ මෙතන තියෙන මේ 10ම එකම විදිහට තමයි කරන්න තියෙන්නේ. මම එක දෙයක් කරත් ඒ දෙයම තමයි අනිත් දේවල් වලත් කරන්න තියෙන්නේ. recover photo තියෙනවා. recover photo එකෙන් වෙන්නේ ඔයාගේ delete වෙච්ච photos ආපහු ගන්න පුළුවන් හැකියාව තියෙනවා එතනදී. ඊගාව recover SMS delete වෙච්ච ඒවා ඔයාගේ delete කරපු ඒවා ආපහු ගන්න පුළුවන්. recover contacts තියෙනවා. contacts delete වෙච්ච ඒවා ගන්න පුළුවන්. TXT තියෙනවා. barcode reader download කරගන්න ඕනේ. මෙතනට ගියාට පස්සේ එයාට ඒක download කරගැනීමේ හැකියාව තියෙනවා. මුලින්ම ආයෙමත් මතක් කරනවා අනිවාර්ය root access අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි බලමු මම දැන් delete කරපු SMS ටික ආපහු ගන්න කොහොමද කියලා. delete SMS කියන එක අපි මේක ගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති යටින් start new scan කියලා තියෙනවා. මම මේක touch කරාට පස්සේ ඔන්න මට scan වෙන්න පටන් ගන්නවා. scan වෙන්න පටන් ගන්නකොට ඔන්න grant කරන්න අහනවා.
සුපර් පර්මිෂන් එක. ඒ කියන්නේ ඔයා රූට් කරලා තිනනවා ඔයාලට මෙහෙම එකක් එනවා. ඔයාලට තියෙන ග්‍රෑන්ඩ් කියන එක තෝරන්න විතරයි. ඒ කියන්නේ ඔයාගේ ඇක්සස් ඉල්ලන්නේ මේ දේ කරන්නද එපාද කියලා. ඒකට ඇක්සස් එක දෙන්න නම් ග්‍රෑන්ඩ් කරන්න ඕනේ. ඔන්න මැසේජ් 26ක් කන්වර්සේෂන් 26ක් ඇවිල්ලා තියෙනවා. SMS 26ක්. මෙතනදී අපිට පුළුවන් ඔයාගේ contacts numbers එක වැටෙනවා. අපිට recover කරන්න කලින් බලන්න පුළුවන්. recover කරන්න ඕන එකක්ද ඕන නැති එකක්ද කියලා. අපිට එහෙම සිලෙක්ට් කරලා recover කිරීමේ හැකියාවකුත් තියෙනවා. මම දැනට ස්කෑන් වෙන්න කලින් ඒ වගේ දේවල් ගන්න පුළුවන් අපෝ. recover wifi තියෙනවා. ඔයා කලින් යාළුවෙක්ගේ සේව් කරගත්ත පාස්වර්ඩ් එකකට එක අපහු ඔයාලට කනෙක්ට් කරගන්න අවශ්‍ය වෙච්ච දවසක එයා වෙනස් කරලා නොතිබුණොත් ඔයාලට පුළුවන් ඒ පාස්වර්ඩ් එක රිකවරි කරගන්න. ඒ වගේම WhatsApp තියෙනවා. ඔයාලා දන්නවා WhatsApp අපි මැසේජ් ගන්න chat room එකක් වගේ එකක්. සමාජ ජාලයක්. එතන ඔයා යවපු මැසේජ් සහ ඔයාලට ආපු මැසේජ් රිකවරි කරන්න පුළුවන්. GT Trust කියලා කියන එක මම කිව්වා අන්තිමට කියලා දෙනවා. රිකවරි කෝල් ලොග්ස් තියෙනවා. ඔයාලට ආපු කෝල්, ඔයාගෙන් ගියපු කෝල්, ඔයාලට මිස් කෝල් ආපු ඒවා ඒ ඔක්කොම රිකවර් කරන්න පුළුවන්. ආපහු ගන්න පුළුවන්. ඊගාවට රිකවර් මැසෙන්ජර් තියෙනවා. මැසෙන්ජර් වලත් ඔයාගේ කන්වර්සේෂන් රිකවර් කරන්න පුළුවන්. කික් කියන්නේ ඒ වගේම එකක් තමයි. කික් වලටත් මේ පහසුකම ගන්න පුළුවන් මෙතනදී. GT Trust කියලා කියන්නේ පරිගණක පාවිච්චි කරන කෙනෙක් නම් එයා දැනටවත් දන්නේ නැත රීසයිකල් බින් කියලා එකක් තියෙනවා. ඒ රීසයිකල් බින් එකේ වෙන කාර්යය තමයි සිද්ධ වෙන්නේ. මෙතන GT Trust කියන එක මේ ඇප් එකේ ඔප්ෂන් එකක් නෙමෙයි. ඒකට වෙනම ඇප්ලිකේෂන් හොඳයි ආයිබෝන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම පුරුදු විදිහටම අපි එකතු වෙලා ඉන්නේ නාමල් බාලසූරිය Facebook page එකෙන් කරන වීඩියෝ පාඩම් මාලාවත් එක්ක අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් වටින වැදගත් දෙයක්. ඔයාගේ ෆෝන් එකේ නැති වෙච්ච ඩිලීට් වෙච්ච ගොඩක් දේවල් ආපහු ගන්න පුළුවන් එක ඇප් එකක් ගැන තමයි අපි අද කියලා දෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු ඇප් එක මොකක්ද කියලා. යන්න Play Store එකට ගිහලා මෙන්න මෙතන සර්ච් කරන තැන ගහන්න GT Recovery කියලා. ඔයාලට පේනද මම ගහලා තියෙනවා GT Recovery තමයි ඇප් එක. මේ උඩ තියෙනවා ඔන්න කිඹුල් හුණෙක්කින් එකක්. ඒක ගන්න. ඒක ඉන්ස්ටෝල් කරගන්න. හොඳයි ඒක ඉන්ස්ටෝල් වෙන අතරතුරේ අපි ගිහලා මොනවා හරි තියෙන ඒවා ටිකක් ඩිලීට් කරලා එමු. මැසේජස් තියෙනවා. ඔන්න මැසේජ්